මං මවක් සුළඟක් වගේ ආදරේ බෙදන මං බිරිඳක් මහමෙරක්සේ දුක උසුලන මං සොයුරියක් සයුරක් තරම් සෙනෙහස දරන මං දියණියක් හිමිදිරියසේ සිනහ සනහාලන කාන්තාව කියන්නේ ලෝකේ සියලුම දෙනාගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වුණ සුවිශේෂී චරිතයක්. දියණියක් බිරිඳක් මෙන්ම මවක් ලෙසද කාන්තාව සමාජයේ සුවිශේෂී කාර්යයන් රාශියක් ඉටු කරනවා. එලෙස සමාජයට සුවිශේෂී කාර්යයන් රාශියක් කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන මේ කාන්තාවන් ඇගයීම සඳහා සුවිශේෂී වූ දිනයක් වෙන් කරලා තියෙනවා. IWD ලෙස කෙටියෙන් හඳුන්වනු ලබන ලෝක කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහායි. Taman වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත් වඩා හොඳ වැටුප් දෙන ලෙසටත් ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් 1908 වසරේදී කාන්තාවන් 15000ක් නිව්යෝර්ක් නගරයේ සිදු කළ පාගමනේ ප්‍රතිඵලයක් වශයෙන් මෙහි මූලාරම්භය සිදු වුණා. ඉන් වසරකට පසුව ඇමරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා. අද වන විට ගෝලීය වශයෙන් ගතහොත් සමාජයේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් රැකියාවල නිරත වෙනවා. එමෙන්ම සමාජයේ 40%ක පමණ පවතින්නේ ස්ත්‍රී මූලික පවුල් පසුබිමයි. දියණියක්, යුවතියක්, බිරිඳක් මෙන්ම මවක් ලෙස සමාජයට සුවිශේෂී වූ කාර්යයන් රැසක් ඉටු කරන කාන්තාවන් අපි සෑම දිනකම ඇගහිය යුතුයි. එය එක් දිනකට පමණක් සීමා නොකර සෑම දිනකම ඇයට ලබා දිය යුතු ගරුත්වය, ආදරය නිතැතින් ලබා දිය යුතුයි. නිවසින් පටන්ගෙන ලෝකයක් ලස්සන කරන්න වෙහෙස වන ඇය විටක මවකි, විටක දියණියකි, විටක නැගණියකි, විටක යෙහෙළියකි. මෙවන් දායාද හිමි කාන්තාවන්ට හිමිවන ලෝකයම ඔබව අගයන ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. ලෝකවාසී කාන්තා ඔබ සැමට සුබ කාන්තා දිනයක්.